අද වීඩියෝගෙන මංවල්ට කියල දෙන්න යන්නේ ඇෆිලියට් මාකටින් කරලා ඉන්කම්මයක් ගන්න පුළුවන් ඉදයක් කියන. ඉතින් මේ ඇෆිලිට් මාකටින් ගෙන ම පොඩ්ඩක්වාල විස්තර කරන්න කොහොම මේ වැඩි වෙන්න කියලා. ඉතින් මේ ෆ්ලිට් මාකටින් කියන්නේ හිතන්න දැන් ඔන්න මොකක්කර ප්‍රඩක්් එකක් තියෙනවා. ඒ ප්‍රඩක්් එක ඔයා ප්‍රමෝට් කරනවා. ඔයා ප්‍රමෝට් කරාට පස්සේ කවරුවරේ ප්‍රඩක්්ටක් ගන්නව කෙනෙක් ඔයා හරහා ගිහිල්ල ප්‍රඩක්්ටක් ගන්න. ඒකත් හම යාටකින් පොඩි කමිෂන්යක් කියෙනවා. අන්නේකට තමයි සරල ඇෆිලිට් මාකටින් කියලා කියන්නේ. එනම් අපි වැඩි කතානතු ඉක්මට විඩියට ගිහිල්ල බලමු මොකක්ද මේ මෙතොඩ්ඩෙක් කියලා. ඉතින් මේ තියෙන්නේ මම කිව PNG ත්‍රී කියන වෙබ්සයිට් එක. ඉතින් මේක හරහා තමයි ඔයාලට ඇෆිලිට් මාකටින් කල්ලා ඒ හරහා ඕමද මුදල්ලු පෑන කියලා කියලා දෙන්න යන්නේ. ඉතින් මේ සයිට් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඔය එඩිටිං ඇසෙට්ස් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න තමයි. එඩිටිං ඇසෙට්ස් කියන්නේ දැන් සාමාන්‍ය වීඩියෝ එඩිටිං, ග්‍රැෆික් ඩිසයිනින් කරනකොට එහෙම අපිට ඕන ගන්න ඕන එක ලෝගෝ, ඉමේජස් එහෙම ඒවට දාන්න ඒව ඩවුන්ලෝඩ් කරගන්න පාවිච්චි කරන සයිට් එක තමයි ඉතින් මේක. ඉතින් මේ වගේ තව වෙබ්සයිට් ගොඩාක් තියෙනවා. මම මේ නිතරම පාවිච්චි කරන එකක් හින්දා තමයි මේක ගැන ගෙනාව වීඩියෝ එක. රයිට්. අපි දැන් මුලින්ම කරන්න ඕනේ මේකේ account එකක් හදාගන්න එක. ඒකට ඔයාලා කරන්න තියෙන උඩ පේන ඇති sign up කියලා බටන් එකක් තියෙනවා. අන්න එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදියකට මේකේ රෙජිස්ටර් වෙන්න. මම මේ විදිහට ඊමේල් එකක් තෝරගෙන ඉවරලා ඒකේ රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ අපි දැන් කරන්න ඕන මේකට පල්ලෙහාට පොඩ්ඩක් ස්ක්‍රෝල් කරන්න ඕන. ස්ක්‍රෝල් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා ප්ලෑන්ස් කියලා එක. ඒකේ මෙන්න මේ ඊතලයක් තියෙන්නේ. අන්න ඒක ඔයාලා ටච් කරන්න ඕන. ටච් කරාට පස්සේ ටච් කරලා පොඩ්ඩක් මේ විදිහට උඩට ස්ක්‍රෝල් කරාට පස්සේ ඔයාලට පේනවා පල්ලෙහා තියෙනවා පොඩියට ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් කියලා. අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙන්න මේ වගේ පේජ් එකක් ඔයාලට ලෝඩ් වෙයි. ඉතින් මේක තමයි අපේ ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ටර් වෙන්න තියෙන තැන. මේකදී අපිට මහ ලොකු දෙයක් කරන්න නැහැ. මෙන්න මේ ෆෝම් එක ෆිල් කරන්න විතරයි තියෙන්නේ. ෆිල් කරලා ඉවරලා සබ්මිට් කරලා මේ ලින්ක් එක අරගන්න තමයි තියෙන්නේ. දැන් මෙතනදී ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ නම දෙන්න. ඔයාලා පාවිච්චි කරන නම. මම මේ විදිහට මගේ නමක් දෙනවා. ඊට පස්සේ මෙතන වෙබ්සයිට් එකක් දාන්න දෙනවා. මෙතන වෙබ්සයිට් එකම දාන්න අවශ්‍ය නැහැ. මෙතනට ඔයාලා කැමති දෙයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ සෝෂල් මීඩියා account එකක් තියෙනවනම් ඒක ලින්ක් එක උනත් ඔයාලට දෙන්න පුළුවන්. ඒ කියන්නේ Facebook, YouTube, Twitter, Instagram ඕන එක ලින්ක් එකක් මෙතන නිකන් දාන්න විතරයි ඕන. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ ඉතර අක්සස් දාන්න නෙමෙයි. වෙබ්සයිට් එකක් තියෙනවා. වෙබ්සයිට් එකේ ලින්ක් එක උනත් දාන්න මෙතනට. මම දැන් මගේ FB account එකේ ලින්ක් එක දාන්නම්කෝ. ඔන්න මම මේ විදියට මගේ FB එකේ ලින්ක් එක මෙතනට දුන්නා. දෙවෙනියට වෙබ්සයිට් 2 කියන එකට මොකද දාන්න ඕන. ඊට පස්සේ ඊමේල් එක දාන්න තියෙනවා. ඊමේල් එක මගේ ඔටෝම ෆිල් වුණා. මේ නම දෙද්දිම මම සාමාන්‍යයෙන් නිතරම පාවිච්චි කරනවා ඒ හින්දා. ඊට පස්සේ පල්ලෙහාට ගියාම මේ වගේ නිකන් ඩිස්ක්‍රිප්ෂන් එකක් අය දෙයක් දෙන්න තියෙනවා. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක වැඩක් නෑ ලොකුට. ඊට පස්සේ වඩ කරන්නේ දම් පාට මේ තියෙන submit and get your unique link කියන එක ටච් කරන්න විතරයි. ඊට පස්සේ මෙන්න මේ විදියට සක්සස්ෆුල් කියලා වැටිලා අපේ ලින්ක් එක ජෙනරේට් වෙනවා. ඉතින් මේ තියෙන වලට පේන ඇති මේක තමයි අපේ ලින්ක් එක, ඇෆිලියේට් ලින්ක් එක. මේක තමයි අපි ෂෙයා කරන්න ඕන. ඔයාලා මේක ගැන ප්‍රොමෝට් කරද්දී අනිවාර්යයෙන්ම මේ ලින්ක් එක තමයි දාන්න ඕන. මේක කොපි කරලා මේක තමයි අදාළ ප්‍රොමෝට් කරන ප්ලැට්ෆෝම් එකේ දාන්න ඕන ලින්ක් එක. ඊට පස්සේ පල්ලෙහාට ගියාම වලට පේන මෙතන තමයි අපේ earning පෙන්වන්නේ. ඔයාලට පේන මේ තියෙන්නේ earning එක. දැන් අලුතෙන් හදපගන්නේ මේක earning මොනවද නැහැ. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ගියන් පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකේ rules ටික අපිට දීලා තියෙනවා. මෙතනදී අපිට කියලා දෙනවා අපේ කමිෂන් එක 115 25 අතර ගානක් තමයි අපිට ඉන්කම් එකේ ලැබෙන්නේ කමිෂන් එක. මම දැන් කියලා දෙන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මේකෙන් ඔයාලට ඉන්කම් එකක් එන්නේ කොහොමද කිව්වා. ඔයාලා මේ ලින්ක් එක කොහේ හරි ප්ලැට්ෆෝම් එකේ ෂෙයා කරාට පස්සේ කාට හරි කෙනෙක්ට ෂෙයා කරාට පස්සේ ඒ ලින්ක් එක ක්ලික් කරලා මේ සයිට් එකේ account එකක් හදාගෙන ඉවරලා මේකේ දැන් තියෙනවනේ එක එක ඔය editing assets එහෙම. ඒ කියන උදාහරණයක් මම දැන් ඔයාලට පෙන්නන්න. මේ විදිහට මම මේ නිකන් images ටිකක් ගත්තා. දැන් ඔයාලට පේනවා මේ තියෙන editing assets තමයි. හරිද? මෙතනදී free සහ premium ඒවා තියෙනවා. premium ඒවා කියන සල්ලි දීලා ගන්න ඕනේ. හරි. මේ තියෙන්නේ premium ඒවා තමයි. ඔයාලට දැන් පේනද මේ තියෙන උඩින් අර ඔටුන්න කයි ගන්නයක් වගේ තියෙන්නේ ඔක්කොම සල්ලි කියලා තමයි ගන්න ඕනේ. හරිද? දැන් කවුරු හරි කෙනෙක් අර මං කලින් කිව්වා වගේ අපි දාන අපේ ලින්ක් එක ඇෆිලියේට් ලින්ක් එක ක්ලික් කරලා එයාට ඕන කරන මොකක් හරි එඩිටිං ඇසෙට් එකක් මේ කියන්නේ ඉමේජ් එක PNG එකක් වගේ දෙයක් ඩවුන්ලෝඩ් කරොත් දැන් මේ විදිහට ගිහිල්ලා දැන් මෙතනදී ඩවුන්ලෝඩ් බටන් එක පෙන්නුවට අපිට ඒක ඩවුන්ලෝඩ් කරන්න බෑ. හරිද? ඩවුන්ලෝඩ් කරන්න නම් subscribe කරන්න වෙනවා. subscribe කරනවා කියන්නේ මේගොල්ලෝගේ ප්‍රීමියම් ප්ලෑන් එක buy කරන එක තමයි. එතකොට ඒ ගෙන මේ වගේ ප්‍රීමියම් ප්ලෑන් එකක් buy කරොත් ඒකෙන් අපිට කමිෂන් එකක් එනවා.
ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඒකට අපේ ලින්ක් එක හරහා මේ සයිට් එකට ඇවිල්ලා අදාළ මොකක් හරි එඩිටිං ඇසෙට් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන අනිවාර්යෙන්. අපේ ලින්ක් එක නැතුව නිකන් නෝමල් එකක් ගිහලා සර්ච් කරලා ගත්ත කියලා අපිට එකකින් ඉන්කම් එකක් එන්නේ නැහැ. අපේ ලින්ක් එක ටච් කරලා ගියොත් තමයි ටච් කරලා ගිහිල්ලා මේ වගේ සබ්ස්ක්‍රිප්ෂන් එකක් බයි කරොත් තමයි අපිට එකකින් ඉන්කම් එකක් එන්නේ. ඉතින් ඒ වගේම තමයි තව පොඩි දෙයක් මතක් කරන්න ඕන. යාළුවා දැන් මේ සයිට් එක හරහා ඇෆිලියේට් මාකටිං කරද්දී ඔයාලා ටාගට් කරන්න ඕන ඔඩියන්ස් එක තමයි ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා, වීඩියෝ එඩිටර්ස්ලා වගේ කට්ටිය තමයි ඔයාලා ටාගට් කරන්න ඕනේ. කියන්නේ ඒගොල්ලෝ ඉන්න තැන් වල තමයි ඔයාලා මේව ෂෙයා කරන්න ඕන. ලංකාවේද පිටරටද කියන එක අදාළ නැහැ. කොහේ කෙනෙක් උනත් ඩිසයිනින් කෙනෙක් නම් එඩිටර් කෙනෙක් නම් මේ සයිට් එක අනිවාර්යෙන් ඒගොල්ලන්ට වැදගත්. තෝට ඔයාලා තෝරගන්න ඕනේ ඒ වගේ ඔඩියන්ස් එකක් ඉන්න තැන් තමයි. ඒ වගේ ඔඩියන්ස් එකක් ඉන්න තැන් ඒ කියන්නේ උදාහරණයක් සෝෂල් මීඩියා වල නම් විශේෂයෙන් Facebook එක අනිවාර්යෙන්ම ඔයාලා ෂෙයා කරන්න. ඒ වගේ ඔඩියන්ස් එකක් ඉන්න තැන් වල ෂෙයා කරන්න. මොකද ඒගොල්ලන්ට අනිවාර්යෙන්ම එඩිටිං ඇසෙට්ස් ඕන. ඒ හින්දා ඒකත් අනිවාර්යෙන් ඔයාලා හොඳට මතක තියාගන්න. හරිද? ඉතින් ඉන්නේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. මේකේ මේ ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ. ඉතින් මේ වගේ තව ගොඩාක් සයිට්ස් තියෙනවා. ඔයාලට ඒවයි try කරන්න පුළුවන් මේ දේම. ඉතින් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් like කරලා comment කරලා ඔයාලගේ යාළුවන්ට share කරන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට ඕන මොන වගේ videos ද කියලාත් පහලින් comment කරගෙන යන්න අනිවාර්යෙන්ම. එතකොට මට ඒවත් බලලා ගේන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම goodbye.